පැහැදිලිද මේ සමීකරණ හොඳයි. හැබැයි සාපේක්ෂ චලිතය කියන්නේ ওই සමීකරණ වලට ලිමිට් කරන්න ඕන දෙයක් නෙමෙයි. තේරුණාද? සාපේක්ෂ චලිතය කියන්නේ නැචරල් අයිඩියා එක ඔළුවේ තියාගන්න. ඒක හරි ලේසි. A ඉන්නවා. මෙතන B ඉන්නවා. මෙතන C ඉන්නවා. දුරවල් නම් දන්නවා කියලා හිතන්නකෝ. මෙතන මීටර් 2යි. මෙතන මීටර් 3යි. මෙතන මීටර් 1යි. සාපේක්ෂ විස්ථාපන වල අමුතෙන් හොයන්න දෙයක් නැහැ. ඔය ඉරිවල දිග තමයි සාපේක්ෂ විස්ථාපන කියන්නේ. මේක හොඳට අහගන්න. සාපේක්ෂ විස්ථාපන කියන්නේ කෙලින්ම මේ ඉරිවල දිගනේ. පැහැදිලිද දෙන්න අතර දුර. හිතන්න මෙයාට තියෙනවා උඩට ප්‍රවේගයක් 5ක. පැහැදිලිද? මෙයාට තියෙනවා මෙහෙට ත්වරණයක් 3ක. මෙයාට තියෙනවා මෙහෙට ප්‍රවේගයක් 3ක. මෙයාට තියෙනවා මෙහෙට ප්‍රවේගයක් 1ක. පැහැදිලිද? දැන් හිතන්න මට ඕනේ ඒට සාපේක්ෂ චලිතය ගොඩනගන්න කියලා. මට ඕනේ ඒට සාපේක්ෂ චලිතය ගොඩනගන්න කියලා. එතකොට මට ඕනේ ඒට සාපේක්ෂ චලිතය ගොඩනගන්න නම් මෙන්න ඒට සාපේක්ෂ b ගේ දුර 2යි. අවුලක් නැහැනේ. මෙන්න ඒට සාපේක්ෂ c ගේ දුර 3යි. සාපේක්ෂ විස්ථාපන හරි. සාපේක්ෂ ප්‍රවේග හොයනවා කියලා මොකද්ද කරන්න තියෙන්නේ? ඒට සාපේක්ෂ ප්‍රවේගය කියන්නේ a ගේ ලෝකය. a නිශ්චල වන a ගේ ලෝකයනේ. ඒට සාපේක්ෂ චලිතය කියන්නේ a නිශ්චල වන a ගේ ලෝකය. ඒ කියන්නේ ඔයා ඒ වාහනේ ඇතුලේ යද්දී ඔයාට ඔයා චලනය වෙනවා පේන්නේ නැහනේ. ඔයා ඒ වාහනේ ඇතුලේ යද්දී ඔයාට ඔයා චලනය වෙනවා පේන්නේ නැහනේ. ඔයා නිශ්චලයිනේ. එහෙනම් ඒ නිශ්චල වන රාමුවට තමයි ඒට සාපේක්ෂ චලිතය කියන්නේ. එහෙනම් මුළු රාමුවටම රාමුව කියන්නේ පද්ධතියක් ඇතුලේ ඉන්න සියලු දෙනා. මුළු රාමුවටම ප්‍රවේග දෙන්න ඒ නිශ්චල වෙන පරිදි රාමුවට කරන ඒවා පද්ධතිය හැමෝටම බලපානවා. ඒ කියන්නේ මෙයාට ඒව නිශ්චල වෙන රාමුවක් දෙවනේ. මම රාමුවට දෙනවා පල්ලයට 5ක ප්‍රවේගයක්. මම රාමුවට දෙනවා පල්ලයට 5ක ප්‍රවේගයක්. ඒ 5ක ප්‍රවේගය පල්ලයට ඒටත් හම්බ වෙනවා, බීටත් හම්බ වෙනවා, සීටත් හම්බ වෙනවා. පැහැදිලිද? ඔන්න ඔය රාමුවට තිබු ප්‍රවේග ටිකයි තිබ්බ ප්‍රවේග ටිකයි සුළු කරගත්තට පස්සේ දැන් ඒට ලැබෙන ප්‍රවේගය කොච්චරද? වෙලොසිටි එක 0. මෙයාට මේ දෙකේ සංප්‍රයුක්තය. මෙයාට 5යි 1යි 6යි. ඔන්න ඒට සාපේක්ෂ ප්‍රවේග පද්ධතිය. ඔන්න පද්ධතියේ ඒට සාපේක්ෂ ප්‍රවේග. පැහැදිලිද? ඒට සාපේක්ෂ A ගේ ප්‍රවේගය 0යි. ඒට සාපේක්ෂ B ගේ ප්‍රවේගය මෙන්න මේ පැත්තට යන එක. මොකද්ද කියලා දන්නේ නැහැ. සුළු කරලා බලන්න ඕනේ. තේරුණාද? පැහැදිලිද? ඒට සාපේක්ෂ C ගේ ප්‍රවේගය 6යි. දැක්කද? ඒක තමයි ඔක පිටිපස්සේ දෙන නැචරල් මීනින් එක. මේ සමීකරණ හොඳයි. පැහැදිලිද? මේ සමීකරණ හොඳයි. හැබැයි සාපේක්ෂ චලිතය කියන්නේ ওই සමීකරණ වලට ලිමිට් කරන්න ඕන දෙයක් නෙමෙයි. තේරුණාද? සාපේක්ෂ චලිතය කියන්නේ නැචරල් අයිඩියා එක ඔළුවේ තියාගන්න. ඒක හරි ලේසි. ත්වරණත් ඔච්චරයි.